හෙලෝ යාළුවෝ ඉතින් ඔන්න ඔයාලා දෙක තුලා ඉන්නේ සදේව රචන YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න මම අදත් තවත් අලුත් වීඩියෝ එකක් ගෙනවා අන්බොක්සින් කරන. ඉතින් අද කරන්න යන්නේ මේ අන්බොක්සින් කරන්න යන්නේ කාර් එකක් තමයි. ඉතින් මේකේ වෙනස තමයි මේකේ රෝද 6ක් තියෙනවා. ඒ වගේම ලොකු කාර් එකක්. ඉතින් මේකේ ගාණ වෙන්නේ රුපියල් 15000ක් වෙනවා. ඉතින් ඔයාලගේ ළඟම තියෙන කඩවල වලින් ගන්න පුළුවන් මේ කාර් එක. ඉතින් අපි දැන් බලමු මේ කාර් එක අන්බොක්සින් කරලා කොහොමද කියලා. ඉතින් එළියට ගත්තාම මුලින්ම රිමෝට් එක තියෙනවා. ඉතින් මේ තියෙන රිමෝට් එක ඉතින් අපි කාර් එකත් එළියට ගමුද? මේ තියෙන ඉතින් කාර් එක ඉතින් මේකේ රෝද 6ක් තියෙනවා යාළුවනේ. මේකේ ස්පීඩ් එක නම් කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ හෙනම වේගකින් යන්නේ මේක. ඉතින් මේ තියෙන ඉතින් කාර් එක ඉතින් යාළුවනේ දැන් අපි ඉතින් මේ රිමෝට් එකට බැටරි දාගමු. ඉතින් මේකේ අපි බැටරි දාන්න ඕනේ අර අතන තියෙන ඇනේ ගලවලා. ඉතින් මම බැටරි දාගත්තා. ඉතින් දැන් අපි මේ කාර් එකේ බැටරිය සෙට් කරමු. ඉතින් ඔයාලට මතක ඇති මේ මං ගෙනව කලින් කාර් එකෙත් මේ විදිහටම තමයි ට්‍රිප් එකක් තමයි සවි කරන්න තිබ්බේ. ඉතින් මේකෙත් ඒ විදිහටම ට්‍රිප් එකක් තමයි සවි කරන්න තිබ්බේ. එහෙනම් ඉතින් අපි ට්‍රිප් එකක් සවි කරලා දැන් අර වහන කෑල්ලත් වහලා දැන් ඉතින් අපි බලමු කාර් එක කොහොමද කියලා. පොඩ්ඩක් ඉන්න අමතක වුණානේ. අපි මුලින්ම ඊළඟට රිමෝට් එකට බැටරිත් දාගන්න බෑ. ඉතින් මම රිමෝට් එකටත් බැටරි දාගත්තා. පේනවනේ ඉතින් ලයිට් එක පත් වෙනවා. එහෙනම් ඉතින් යාළුවා දැක්කනේ කාර් එක. එහෙනම් අපි බලමු දැන් කාර් එකේ වැඩ ටික කොහොමද කියලා. ඉතින් මේ පියන වහගන්න ඕනේ ඉතින් තද වෙන්න යාළුවනේ. නැත්තම් මේ කාර් එකේ බැටරිය එතනින් ගැලවිලා බැටරිය බලට ගැලවෙනවා. ඉතින් මේ තියෙන ඉතින් කාර් එක බලන්නකෝ. ඉතින් බලන්නකෝ කාර් එක කොහොමද කියලා. ඉතින් මේකේ යට ලයිටුත් පත් වෙනවා. ඉතින් දැන් අපි පොඩ්ඩක් මේක යවලා බලමු කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මතක ඇති මගේ අනිත් කාර් එක මේ තියෙන ඉතින් ඒ අනිත් කාර් එක. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එකේ අවසානය. ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා අනිවාර්යයෙන්ම මගේ සදේව රෂයෙන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.